දැන් අද මෑතව සිද්ධිය බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ලංකාදීප පත්‍රයේ තියෙනවා තජුජීන් මරණය මිනිමැරුමක් මේ මිනිමැරුම ගැන මේ මිනිමැරුම වෙලා තියෙන්නේ කවදද පහුගිය ටිකේ සමාජ ජාල වෙබ් අඩවිවල මාධ්‍යවල හැම තැනම ගියා අපි මැතිවරණ කාලේ තදුජින්ගේ මිනිය ගොඩගත්තාය ඊට පස්සේ ඒක ඡන්ද ගුණ්ඩුවක් හින්දා ඒක පාවිච්චි කරලා දැන් අතෑරලා දාලා තිනවා දැන් තදුජින් නෑ කියන එක. නාවල් මැතිතුමා එන එක හොඳයි තදුජින් ගැන කතා කරා. හොඳයි. දැන් මේ තදුජින්ගේ මරණය ගැන කතා කරද්දී අපිට ඉතිහාසය කතා කරද්දී දැන් තදුජින්ගේ ඝාතනය සිද්ධ වෙලා තියෙන කවද්ද 2012 වසරේ මැයි 17 වෙනිදා සිදු වෙලා තියෙනවා. දැන් තමයි කියන්නේ මිනිමරුමක් කියලා. මෙච්චර කල් සාක්ෂි මොකද උනේ? වෛද්‍ය වාර්තා මොකක්ද උනේ? කවුද මේව හැංගුවේ? අභ්‍යන්තර අවයව කොටස් කොහෙද අන්තර්දාස්ථාන උනේ? මගේ මිත්‍ර අස්ලාම් BBC එකේ අපේ මිත්‍ර නාමල් රාජපක්ෂ මැතිතුමා එක්ක ඉන්ටර්විව් එකක් කරනවා වාහනයක එන අතරතුර. ඒකෙදි අපේ අස්ලාම් මහනවා ගරු නාමල් රාජපක්ෂ මහත්තයෝ තදුජින්න දන්නවා. අපෝයෝ අපේ හොඳ යාළුවෙක්. අපි එකට කනවා බොනවා එකට සෙට් වෙනවා. අපි ඒගොල්ලන්ගේ දුක සැප බලනවා ඒගොල්ලෝ පවුලේ අපේ දුක සැප බලනවා. අපි නිතර එකට රගර් ගහන සෙට් වෙන සාදවලදී හම්බෙන යාළුවෝ. හොඳයි. එතකොට එයා හොඳ යාළුවෙක්. ඔව් අපේ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා අපි දන්නවා අපි ගෙවල් වල ගිහලා කනවා බොනවා. මේ සේරම ලොකු මිත්‍රකමක් කියනවා. එතකොට බිමල් මන්ත්‍රීතුමාට අස්ලාම් මහනවා හොඳම යාළුවෙක්. ඔව් ඉතාම හොඳ යාළුවෙක් අපේ 50 සමාන ළඟ මිත්‍රයෙක්. ඇත්තද? ඇයි මරණයට ගියේ නැත්තේ? ඇයි ඔච්චර හොඳ යාළුවගේ ෆියුනරල් එකට ගියේ නැත්තේ? අපි නම් හොඳම යාළුවගේ මරණ වලට යනවා. අපි දවස් 3-4 නිදි මරනවා මුස්ලිම් ළඟ ඉඳලා දවසයි ඒ දවසේ හරි ඉන්නවා. ගිහිල්ලා මව්පියන් එක කතා කරනවා. නමුත් අර රගර් ගහන රාජපුත්‍රු තුන්දෙනා රාජකුමාරයෝ තුන්දෙනා මෙච්චර සෙට් වුණ මෙච්චර එකට හිටිය යාළුවා ඝාතනය කරලා ගහලා මැරුවට පස්සේ ගිහිල්ලා නෑ ගෙවල් පැත්තේ. දුරකථන ඇමතුමක් දීලා නෑ සහෝදරයා කියන විදියට. තාත්තා කියන විදියට ඇවිල්ලා නෑ. ඇයි ඇවිල්ලා නැත්තේ? මොකද්ද හේතුව? මේක පිටුපස තියෙන්නේ අර ප්‍රමිලා දස්කොන් රජ කතාවේ ප්‍රේම වෘත්තාන්තය. මොකද්ද? උපල්ලපේක කේස් එකක්. උපල්ලපයක් ගැන කිව්වා යසාරා අන්න මේ දරුවව මරලා දැම්මා. මේ දරුවා හොඳ ශක්තිමත් අර ළඟදී මියගේ ජෝනා ලූගෝ වගේ හොඳ රගර් ක්‍රීඩකයෙක්. මෙයා කොහොමද එකපාර කාර් එකක් ඇතුළට වෙලා මෙහෙම ගිනි තියන්නේ? මොකද්ද හේතුව? ඉතින් අපි කියන්නේ නියෝජ්‍ය කතානායකතුමනි මේ දැන් කට්ටියට කේන්ති යනවා. නමුත් තමුන්නාස්ලා හිතන්න වසීම් තහදුදීන්ලාගේ අම්මා තාත්තට තියෙන වේදනාව. තමුන්ගේ දරුවා එහෙම අස්ති කඩලා ගහලා අතපය කඩලා මරලා ගිනි තියලා වාහනයකට දාන්න බෑ. දැන් මේ යාළුවාගේ මරණ ගැන කියද්දි නාමල් කියන එයාගේ මිත්‍රයා hina වෙනවා. ඔහුට විහිළුවක්. ඔහුගේ මිත්‍ර රගර් ක්‍රීඩකයාගේ මරණය. අපිට වේදනාවක්. අපි කවදාවත් මේක ඡන්ද ගුණ්ඩුවක් කරගත්තේ නැහැ. අපි මේ බලයට පත් වෙලා වසරක් එන්න ඉස්සෙල්ලා අද ඔප්පු කරගත්තා. අද MGO වාර්තාවේ තියෙනවා මේක ඝාතනයක් මිනිමරුමක් තදුජින් මැරුණේ කාර් එක ඇතුලේ පිච්චිලා නෙමෙයි කියලා. එතකොට මරලා දාලා. දැන් මේවා දැන් මොනවද වෙලා තියෙන්නේ? ඒගොල්ලන් කරා කිව්වේ නෑනේ. කරපු අය ඒක බාරගනි. ඒක ළඟදිම එළියේ. ඉතින් මම කියන්නේ මේ වගේ දේවල්ට උදව් කරලා තියෙන්නේ කවුද? පහුගිය ටිකේ හිටියේ කවුද? නීතියේ ලොකු තැන් වල හිටියේ කවුද? අනුර සේනානායක මහත්තයලා හිටියා. අනුර සේනානායක මහත්තයලා මොනවද කළේ? නියෝජ්‍ය කතානායකතුමනි මම මේ සභාගත කරනවා මම මේ පින්තූරේ. මෙන්න මේ පින්තූරේ හොඳට බලන්න. මෙන්න මේක සභාගත කරනවා. මේකේ තියෙන්නේ මොකද්ද? මෙන්න තියෙනවා පින්තූරේ KA 0642 ඩිෆෙන්ඩර් රථයක්. මේ ඉන්නේ කවුද? මේ රාජපක්ෂ ආර්යාව නාමල්ගේ අම්මා එයා ඉන්නවා. රාජපක්ෂ ආර්යාව මේ ජීප් මේ ඩිෆෙන්ඩර් බාර ගන්න තර මේ දකුණු පැත්තේ ඉන්නේ කවුද? ෆීලික්ස් පෙරේරා. මේක දෙන්නේ කවුද? රතුපුරුෂ සංවිධානය. දැන් මේක රතුපුරුෂ සංවිධානයේ නිවේදනයකින් ඔප්පු කළා. ඒ අය පිළිගත්තා මේක ශිරන්ති වික්‍රමසිංහ මැතිණියට බාර දුන්නා ෆීලික්ස් පෙරේරා මැතිතුමා ඉදිරිපිට කියලා.
දැන් මේ රහස් පොලිසිය හොයාගෙන තියෙනවා මේ ඩිෆෙන්ඩරෙන් තමයි අර වසීම් තදුජීන්ව පැහැරගෙන තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. මේක මෙලා පරීක්ෂණ තියෙන දෙයක් නෑ නෑ ඒක මේ රහස් පොලිසිය කිව්වා නැතුණු. රහස් පොලිසිය පිළිගත්තා. රහස් පොලිසිය කතා පාර්ලිමේන්තුවේ වෙන එක සුදුසුයි. මම මේ සම්බන්ධය තව පෙන්වන්න යන්නේ. දැන් පහුගිය ටිකේ මොකක්ද උනේ? පහුගිය ටිකේ ජනවාරි 8 වෙනිදා කුමන්ත්‍රණයක් වුණාය කියලා කිව්වා. අන්න පෙනී ඉන්නවා. මට තියෙන ප්‍රශ්නය නියෝජ්‍ය කතානායකතුමනි වසීම් තහදුදීන් කතා කරද්දී මේකට මෙච්චර කේන්ති කියන්නේ. ඒ කේන්ති කියන්නේ මොකද? ඒක තමයි. කේන්ති කියන්නේ වක්‍රාකාරව සම්බන්ධයක් කියන හින්දා. ඇයි තද වෙන්නේ? ඇයි තද වෙන්නේ? ඔයාද මරුවේ? ඒක තමයි කියන්නේ. ගොඩෝ අද කතා කරන්නේ අධිකරණය ගැන. නෑ කාලය අවසන් දැන්. අද කතා කරන්නේ අධිකරණය ගැන. අද කතා කරන්නේ අධිකරණය. අද නීතිය ආසාවෙ. ඉතින් දැන් පහුගිය ටිකේ මොකක්ද උනේ? මේ අය නීතිය සාපිත කළා ප්ලාන් කරලා තිබුණ කට්ටිය. කවුද කට්ටිය? අනුර සේනානායක මාගේ කිරිල්ලි. ඒ සින්දුව කියන ඒ මහා දුෂ්ට පොලිසියේ ඒ ලොකු මහත්තයා. පහුගිය ටිකේ මොනවද කළේ? වනාත මුල්ලේ සුනිල් උස්සන් ගියා. බොරල්ලේ. උස්සන් ගිහලා මොකද උනේ? ඒ බොරල්ලේ ජනතාව පාරට බැස්සා. පාරට බැස්සම අනේ මිනිහව ගෙනත් දුන්න ආයේ ඒ ජනතාව අතරට ගෙනත් දුන්නා. පහුගිය ටිකේ සුදුසියට මොකද අවසන් උනේ? කරන්න මන්තුමා. සුදුසියට මොකද උනේ? එහෙලියට දුන්නා පා. කෙහෙලියට දුන්නා. ඉතින් මම කියන්නේ මේවැනි දේවල් කියද්දි මේවට උරණ වෙන අය ගැන ජනතාව පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න. ඒ කියන්නේ ඒවට තරහ යනවා කියන්නේ ඒ අය වක්‍රාකාරව මේවට සම්බන්ධයි කියන එක. අපි කතා කරන්නේ මේ අගතියටපත් වූ පාර්ශවය ගැන. මේ මරුණ අයගේ ආත්ම ගැන. මේ මරුණ අයගේ ජීවිත ගැන අපි කතා වෙන්නේ. මම හිතනවා මේ මිනිමරුවන්ව අල්ලන්න යහපාලනයට අපිට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.